ඔයාට මම මතකද? මම හසුන්ගේ ක්ලාස්මේට් 12 වසරේ ඉඳන් එකම පන්තියේ ඉන්නේ. මට හසුන් නම් ගැන කියලා තියෙනවා. කොහොමද ඉතින්? අයියා ගෙදර ඉන්නවද? මම මේ ගෙවල් පැත්තේ යන්නේ කියලා. මට හරියටම පාර හොයාගන්න බෑ මේ පාරද අර පාරද කියලා. ඔයා කොහොමද මාව දන්නේ? අයියෝ කෙල්ලේ හසුන මට පෙන්නලා තියෙනවා. අනිත් එක ස්කූල් වෑන් එකේ යද්දි මට ඔයාව හොඳටම මතකයි. බලපංක බං. අපි වෙනස් වෙලා තින්නේ. නංගි තා මේ වගේමනේ. මේ නංගි හසුනගේ ගෙවල් වලට යන්නේ අර එහා පාරෙන් නේද? හරි හරි. අපි හසුනට කියන්නම්කෝ ඔයාගෙන් පාර අහගත්ත කියලා. අපි ගිහලා එනවා නංගි. අයියේ ඒ නංගි. මේ අයියට අසනීපයි. එයා හොස්පිටල් ඉන්නේ. දෙයනේ හොස්පිටල් එකේ? මොකද උනේ? පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. එන ඉතින් දැන් ගෙදරට ගිහලා වැඩ නැන්නේ. මොකද නංගි හොස්පිටල් එක? මේ එයා බලන්න එහෙම හැමෝටම යන්න බෑ අයියේ. දවසටම එක්කෙනයි. ඒත් ඉතින් ඒකටත් හොස්පිටල් පාස් එකක් ඕනේ. එතකොට දැන් නංගි හොස්පිටල් එකට දැන්නේ. හරි කමක් නැහැ. මේ පාස්සලේ හසුනට දෙන්න. කියන්නකො ජබ්බ හම්බුණා කියලා. උඩ මතකයි මාව. මම මේ පොඩි වැඩකට ආවේ. ගිහිල්ලා එන ගමන් හසුනා ගෙදරට ගිහිල්ලා අම්මවත් හම්බෙලාම යන්නම්. අපි යනවා. පරිස්සම්. බයි.